ඉතින් කොන්නිචිවා සියලු දෙනාටම ආයිබෝවන්. ඉතින් ටෝකියෝ වල තියෙන සින්කන්සි ස්ටේෂන් එක තමයි මේක. සින්කන්සි තියෙන මේ තව බුලට් ට්‍රේන් කියන්නේ ඔන්න එක තමයි. මේ තව බුලට් ට්‍රේන් එකක් අද්දනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් බුලට් ට්‍රේන් එක ඔන්න එකක් යනවා. එක යන එකක්. ඉතින් ඇත්තටම ඉතින් හරිම ලස්සනයි මේක. ඒ වගේම ඉතින් හරි ස්පීඩ් ට්‍රේන් එක. ඉතින් බුලට් ට්‍රේන් එකේ මමත් කිලෝමීටර් 285ක් විතර ආවා. ඉතින් මම නැංගේ 8:55ට 10:55ට මෙහෙම බැස්සා මම. කිලෝමීටර් 285ක් ඇවිල්ලා. ඉතින් ඒ වගේ තමයි හරි ස්පීඩ්. ඉතින් බලමු අපි කොහොමද කියලා. ට්‍රේන් ජීප් එකක් ඇවිල්ලා නවත්තලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ තව ට්‍රේන් එකක්. මේ තියෙන්නේ මම ආපු ට්‍රේන් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන ඔයගොල්ලන්ට. මේක තමයි මං ආවේ. මේ තියෙන්නේ මෙහා පැත්තේ එකේ. ඉතින් බැස්සා ඒක මට හිතුණා වීඩියෝ එකක් ගන්න කියලා. ඉතින් මගේ ප්‍රේක්ෂකයින්ට මගේ හිතවත් අයට මේක ඉතින් මගේ TikTok YouTube ප්‍රේක්ෂකයින්ට පෙන්වන්න කියලා. ඉතින් බලමු මේ හරිම ලස්සනයි. කියන්නේ මේ ඉතින් හරි ස්පීඩ් බුලට් ට්‍රේන් එක යනවා කියන්නේ ඉතින් හරිම ඒක සප පහසුයි. ඉතින් බලමු මේ ට්‍රේන් එක ඒකට දැන් තමයි කට්ට නගින්න එක යන්නේ දැන් මේ ට්‍රේන් එක පිටත් වෙන්න යන්නේ. යන ස්පීඩ් එකට මේ හැඩ එහෙම බලන්නකෝ ඉතින්. මම ආපු දිහානදී ගොඩක් බින්ගවල් වැඩි. ගොඩක් ආයේ බින්ගවල් වලින් තමයි ආයේ ගොඩක් කඳු මැදින් තියෙන වගේ. එහෙම තමයි ආවේ. ඒ වගේ එනකොට සිග්නල් එහෙම මොනවත් නැහැ. ඒ වගේ අවස්ථාවේ සෑහෙන දුරක් එනවා. මම හිතන්නේ කිලෝමීටර් 3-4 5 වගේ තියෙන ඒවා තියෙනවා මට පේන්නේ. ඒ තරම් ස්පීඩ් මේ තව ට්‍රේන් එකක් එනවා මේ වෙලාවේ. ඒ කියන්නේ ස්ටේෂන් එකෙත් මෙච්චර ස්පීඩ්. මේ ස්ටේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න නැවතුවා. ස්ටේෂන් එක ඇතුලේ සෑහෙන ස්පීඩ් එකකට තමයි එන්නේ. ඒ කියන්නේ නවත්තන්න පොඩි දුරයි තියෙන්නේ. ඒකට ස්පීඩ් එක ලාවට ඉතින් එනවා ට්‍රේන් එක. බලමු කට්ටිය බහැලා ඉතින් ගියා ඔක්කොම ට්‍රේන් එකේ. මේ ට්‍රේන් එකට කට්ටිය නංගලා ඉන්නේ සියලු දෙනාම. මේ ට්‍රේන් එක ගිහිල්ලානේ. ඔව් දැක්කත් නේ. ට්‍රේන් එක ගිහිල්ලා. කවන්නේ. ඉතින් එහෙමනම් මේක තමයි ජපානයේ ටෝකියෝ බුලට් ට්‍රේන් තියෙන ස්ටේෂන් එක මේක තමයි. ඒගොල්ලන්ට පේනවා මේ නියමුවා ඉන්නේ ඇතුලේ. ඇතුලේ ඉන්නවා. පොඩි මේකක් තියෙනවා. පොඩි ඉඩක තියෙනවා.